160cc සෙග්මන්ට් එකේ සුපිරිම බයික් එක මොකක්ද? Hero Hunk 160R 4Vද නැත්නම් Pulsar N160 Premiumද? අද අපි මේ දෙක ගැන බලමු. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. පළවෙනියටම එන්ජින් එක. Hero Hunk එකේ තියෙන්නේ 163cc 4 valve එන්ජින් එකක්. ඒකෙන් 16.9 PS ක පවර් එකක් සහ 14.6 Nm ටෝක් එකක් දෙනවා. හැබැයි Pulsar N160 එකේ තියෙන්නේ 164.8 cc එන්ජින් එකක්. පවර් එක 16 PS උනට ටෝක් එක 14.65 Nm ක එනවා. කෙලින්ම කිව්වොත් Hunk එකේ පවර් එක වැඩි. හැබැයි Pulsar එකේ ටෝක් එක නිසා මුල ගැම්ම වැඩි. දැන් බලමු හැන්ඩ්ලිං. Hero Hunk 160R එකේ තියෙන්නේ KYB USD Fox. ඒ නිසා කෝනරින් වලදී බයික් එක සුපිරියටම බැලන්ස් වෙනවා. හැබැයි Pulsar N160 Premium එකේ තියෙන්නේ Dual Channel ABS. ඒ කියන්නේ හදිසි බ්‍රේකින් වලදී මාරම සේෆ්ටි එකක් තියෙනවා. Hunk එක සැහැල්ලුයි. ඒ නිසා නගරය ඇතුලේ ලේසියෙන් හසුරවන්න පුරුවන්. හැබැයි ස්ටේබල් ගතිය අතින් Pulsar එක ඉස්සරහින් ඉන්නවා. ලංකාවේ අපිට වැදගත්ම දේ තෙල් වැඩ කිරීමනේ. මේ බයික් දෙකම ලීටරයට කිලෝමීටර් 45ත් 50ත් අතර ප්‍රමාණයක් කරනවා. හැබැයි Pulsar එකේ තෙල් වැඩ කිරීම පොඩ්ඩක් විතර වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඔයා පදින විදිහ අනුව. රයිඩර්ස්ලා කියන විදිහට Hunk එකේ සීට් එක ටිකක් තදයි. ඒ නිසා දුර යද්දි කොන්ද රිදෙන්න පුරුවන්. හැබැයි Pulsar එකේ සීට් එක සැප වුණාට ඒකේ මේන්ටෙනන්ස් හරියට කළේ නැත්නම් එන්ජින් ශබ්දේ ඉක්මනින්ම විනාශ වෙනවා. Pulsar N160 මේකේ ලොකුම කෙස් එක තමයි ගියර් බොක්ස් එක. ගොඩක් අයට false neutrals සහ ගියර් හිර වෙන ප්‍රශ්න එනවා. මේකේ top end power එක මදි. වේගයෙන් යද්දි පැයට කිලෝමීටර් 95 වුණාම බයික් එකේ vibrations ටිකක් වැඩි කියලාත් රයිඩර්ස්ලා කියනවා. ඉතින් මොකද හිතන්නේ මේ බයික් දෙක ගැන? කමෙන්ට් එකක් දාන්න.